අපි හිතුව පැත්තට මාකට් එක විශාල වශයෙන් අප් වෙලා තිනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රහස් නොදැන ඔයාලා මේක ට්‍රේඩ් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම ඔයාගේ account එක ලොස් වෙලා යන්න පුළුවන්. හොඳයි අයබෝවන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ සියලුම දෙනාට. එක්ස්පර්ට් ඔප්ෂන් සම්බන්ධයෙන් තවත් ට්‍රේඩින් වීඩියෝ අදත් මම ඔයාලට අරන් ඇවිල්ලා තිනවා. අදත් මම ඔයාලට මේකේ තියෙන යම්කිසි රහස් ක්‍රමයක් යම්කිසි දෙයක් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට තේරෙන විදිහට ඒව තේරුම් අරගෙන ඔයාලා හරිම විදිහට මේකේ ට්‍රේඩ් කරන්න පටන් ගන්න ඕන. අනවශ්‍ය දේවල් මේක කරන්න එපා. එක එකනා කියන විදිහට මේකේ විශාල වශයෙන් සල්ලි දාලා විශාල වශයෙන් ප්‍රොෆිට් ගන්න ලෑස්ති වෙන්න එපා. ඒවා මේකදී ඇත්තටම කරන්න අමාරුයි. අපි හිතන තරම් අපි දකින දේ මේක ඇත්තටම නැහැ. ඔයාලා තේරුම් ගන්න ඕන මේක හරි විදිහට හරි දේ හරි තැනදී තීරණය කළා. හරි මුදලක් මේකට දාලා හරි විදිහට ප්‍රොෆිට් එකක් එළියට ගන්න. ඔයාලට මුලින්ම මතක් කරනවා ඔයාලා මේ platform එකේ ට්‍රේඩ් කරන ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම account එක මුලින්ම හරි විදිහට හදාගන්න. ඒවට අදාළ වීඩියෝ මම පහලින් දාලා තියන්නම්. playlist එකක්ම තියෙනවා මගේ expert option සම්බන්ධයෙන්. මගේ channel එකට ඇවිල්ලා ඔයාලට ඒ ටික බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට අද කියලා දෙන ක්‍රමවේදයේදී ඔයාලා හොඳට මතක තියාගන්න මාකට් එකේ මම වෙන්න මේ කියන දේ වෙනකන් ඔයාලට ඉන්න සිද්ධ වෙනවා. හරියට මේක හැමතිස්සෙම වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට වෙනවා. හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්න එපා. දැන් මෙතන මාකට් එක බලනවල පටු ගමන් මාර්ගයක් හැදෙනවා. විශාල වශයෙන් ඇවිල්ලා පටු වෙනවා. ඒ කියන්නේ පොඩි වෙනවා. මාකට් එකේ ගමන් මාර්ගය මේ බෝලිංග බෑන්ඩ් එකෙන් තමයි අපි තීරණය කරන්නේ. බෝලිංග බෑන්ඩ් ඉන්ඩිකේටර් එක තමයි අපි මේ තියරියට යන්නේ. දැන් මේ බෝලිංග බෑන්ඩ් ඉන්ඩිකේටර් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් යන ගමන් මාර්ගය. ඒක තියෙනවනේ ලයින් දෙක. ඒ ලයින් දෙක අතර මාකට් එක ගමන් කරනවා. මැද යන නිල් පාට ලයින් එකක් මේ බෝලිංග බෑන්ඩ් ඉන්ඩිකේටර් එක පිළිබඳව මම කලින් ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා මේක කොහොම තේරුම් ගන්න කියලා. දැන් පළවෙනි කාරණේ තමයි මේක මේ පටු ගමන් මාර්ගයක්. පොඩි ගමන් මාර්ගයක් හැදෙනකන් ඔයාලට ඉන්න සිද්ධ වෙනවා ඕඩර් එකට යන්න. පැහැදිලිද? ඒව හැදිලා මේ මාකට් එක මොන පැත්තටද යන්නේ? ඔයාලා සරලවම තේරුම් ගන්න. මේ බෝලිංග බෑන්ඩ් එකේ මොන පැත්තේද මාකට් එක ගිහිල්ලා වදින්නේ එහෙම නැත්නම් මොන පැත්තටද ඇදිලා යන්නේ කියලා බලලා අපිට පුළුවන් ඕඩර් ඒකට යන්න. දැන් මේ හරියට අපිට ඕඩර්ස් එකට යන්න ඇත්තටම අපහසුයි. ඒක නිසා අපි තව ටිකක් බලමු. ඔයාලා අනිවාර්යයෙන්ම කලබල වෙන්නේ නැතුව බලාගෙන ඉන්න. මම මේක ඔයාලට ඕඩර් එක හරියටම දාලා මේක තේරුම් ගන්න කොහොමද තීරණය කරන්න කියලා. රයිට් මම මෙන්න මෙතෙන්ද මගේ සල්ලි දානවා මාකට් එකට. රයිට්. මම මෙතෙන්ද ඔයාලට උන දේ අනිවාර්යයෙන් පැහැදිලි කරන්නම්. මම බලාපොරොත්තු වෙනවා මාකට් එක ඉදිරියේදී අප් වෙයි කියලා. කියන අපි බයි ඕඩර් එකක් තමයි දැන් දැම්මේ. දැන් දාන්න හේතුව මේ ලයින් දෙක. ඉහළින් යන වලට බලා ගන්න පුළුවන් මේ තැඹිලි පාට රේඛාව. ඒ තැඹිලි පාට රේඛාව තමයි මාකට් එක ගිහිල්ලා වැදුනේ. ඔයාලා දැක්ක එක. ඒත් එක්කම තමයි මම ඕඩර් එකට ගියේ. ඒකට හේතුව මම ඔයාලට පැහැදිලි කරන්නම්. රයිට් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඒක ප්‍රොෆිට් කරගත්තා. ප්‍රෝ 880ක් තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඇත්තටම පුරුදුන මට්ටමක නෙට්ට මේ මුදල් ප්‍රමාණය ඇත්තට වැඩිත් එක්ක ඔයාලා සාමාන්‍ය පුරුදුන මට්ටමක නෙට්ට මේකට 10ක් විතර මාකට් එකට දාන්න ලෑස්ති වෙන්න එපා. යම්කිසි පොඩි ප්‍රමාණයක් දාන්න. දැන් මෙතන උඩ දේ ඔයාලට මම සරලවම පැහැදිලි කරන්නම්. දැන් මාකට් එක අප් මොමන්ට් එකට යනවා කියලා මම දැකපු නිසා තමයි මෙතන ඕඩර් එකට ගියේ. දැන් මාකට් එක ටික වෙලාවක් කොහොම අප් එකේ තියලා අනිවාර්යයෙන්ම ඩවුන් වෙනවා. හැමතිස්සෙම මේ අප් එකේ තියෙන්නේ නැහැ. ඒක තමයි මේක රටාව. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ. ඒක ඇඟට දා ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයාලට පුළුවන් මේකේ ප්‍රොෆිට් එකක් ගන්න. ඔතන සරලවම තේරුම් කරන්න මෙන්න මේ විදිහට තමයි මේක තේරුම් ගන්න ඕනේ. මේ පටු ගමන් මාර්ගය හැදුනට පස්සේ මාකට් එක මොන පැත්තටද යන්නේ කියලා අපි බලන්න ඕනේ. බෝලිංග බෑන්ඩ් එකේ මොන පැත්තටද ඇදිලා යන්නේ. පැහැදිලිනේ? මේක ලයින් දෙකක් යනවා මම ඔයාලට ඒක දැන් පැහැදිලි කරා. මේ ලයින් දෙකේ මොන ලයින් එකටද? හරිනේ? මේක ලයින් දෙකක් යනවා. මෙන්න මෙතන අපි ට්‍රේඩ් කරන සුසු වෙලාවක් නෙවෙයි. මෙන්න මෙතනදී අපි ට්‍රේඩ් නොකර ඉන්න ඕන. මෙතන අපිට තීරණයක් ගන්න බෑ. මේ විශාල වශයෙන් මාකට් එක අප් වෙන වලට බලා ගන්න පුළුවන්. දැන් මේක ටයිම් එක වැඩිපුර දැම්මත් අපිට ප්‍රොෆිට් කරගන්න තිබුණා. පේනවනේ අප් වෙන විදිය. විනාඩි 2කට 3කට දාලා තිබුණත් අපිට මේක ප්‍රොෆිට් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තවන්නේ අපි එච්චර වෙලා මේක තියන්නේ නැහැ. මම නම් ඔයාලට පහසු විදියක් ඔයාලා හදා ගන්න. ඔයාලට ගැලපෙන ටයිම් එකක් කොහොමද?
ඒ දේවල් ඉතින් ඔයාගේ අත්දැකීමෙන් ඔයා හදා ගන්න ඕන. පැහැදිලිනේ? දැන් මේක අනිවාර්යයෙන්ම තේරුම් ගන්න මම ඔයාලට මේක හරියටම තව පාරක් කියලා දෙන්නම්. දැන් මෙන්න මේ පටු ගමන් මාර්ගයක් හැදෙනකන් ඉන්න ඕන පළවෙනි වැඩි. පැහැදිලිනේ? මාකට් එක පොඩි වෙන තැනක් එනකන් ඉන්න ඕන මේ බෝලිං බෑන්ඩ් ඉන්ඩිකේටර් එක ඇතුලේ. ඊට පස්සේ මේ ලයින් දෙකක් තියෙනවනේ. ඊලින් සහ පහලින්. මෙන්න මේ ලයින් දෙකේ මොන ලයින් එකටද ගිහලා වදින්නේ? මොන පැත්තෙන් මාකට් එක ඇදිලා යන්නේ? අන්නේ පැත්ත බලලා ඒ පැත්තට පල්ලෙහෙනුත් අපිට MACD ඉන්ඩිකේටර් එක එහෙම නැත්නම් MACD කියන ඉන්ඩිකේටර් එකේ සිග්නල් එක ලැබෙනවා නම් අපිට පුළුවන් ඕඩර් එකට යන්න. දැන් මෙතන ඒකේ සිග්නල් එකත් අපිට ලැබුණ වලට මම පහලින් පෙන්නන්නම් මෙන්න මෙතන. ඊට පස්සේ ලයින් එක රතු පාට ලයින් එක කපාගෙන ඉහළට එනවා. යගම කොළ පාට කැනල් තමයි නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ අතින් මාකට් එක අප් වෙනවා කියලා තමයි අදහස් කරන්නේ. පැහැදිලිනේ? දැන් මම මේක ඔයාලට සරලවම කියලා දෙන්න උත්සාහ කරනවා. දැන් මේ අනිවාර්යයෙන්ම ඔයාලා තේරුම් ගන්න. දැන් මාකට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ කාල සීමාවේදී මාකට් එක අප් එකට ගියා. අපිට ඒකෙන් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. දැන් මම ඔයාලට මේකෙදි ඔයාලා මේකට එඩිට් කරන්න නැහැ. විශාල වශයෙන් සල්ලි පෙන්නලා විත්ඩ්‍රෝ කරන වීඩියෝ විශාල වශයෙන් දාලා එහෙම ඔයාලට මේක එඩිට් කරන්න නැහැ. මම මොන යම් මොදයක් ඔයාලට තේරුම් කරන්න තමයි උත්සාහ කරන්නේ. දැන් මෙහෙම කියලා දෙද්දි ඔයාලට මේක තේරෙනවා. ඔයාලා කලබල වෙන්නේ නැහැ. මම මේක සල්ලි පෙන්නලා විශාල වශයෙන් සල්ලි පෙන්න මේක සල්ලි ගන්නවා. රියල් account පෙන්න සල්ලි ගන්නවා. එහෙම පෙන්නුවොත් එහෙම කරන්න ඇත්තට මේකට ඔයාලා ඇදලා ගන්න හදන මිනිස්සු. ඒ විදිහට මේක කරන්න බෑ. පැහැදිලිනේ? හොඳයි වීඩියෝ එක මම අතර නතර කරනවා. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.